Hello guys, මොකද වෙන්නේ? ඔන්න අද ප්ලේ කරන්නේ noise keep black 2 multiplayer game play එක. ඔයගොල්ලෝ වැඩිම දන්නවා ඇති guys. මගේ YouTube channel එකේ වැඩිම views කියපු game එක තමයි noise keep black 2 multiplayer game play එක. එහෙනම් guys බලමු අද වීඩියෝ එක කොයි වගේද කියලා. Hello guys, මොකද වෙන්නේ? ඔන්න අද ප්ලේ කරන්නේ noise keep black 2 multiplayer gameplay එක. ඔන්න guys අද 4 දෙනෙක් ඉන්නවා මාත් එක්ක. හැබැයි guys ඉංග්‍රීසි කට්ටිය. මේ කරන් තියෙන guys කාමරවල් තුනක් තියෙනවා. ඒ කියන්නේ රතු පාටයි, නිල් පාටයි, කොළ පාටයි කියලා කාමර ටිකක් තියෙනවා. ඒ කාමර ටිකට ඒවට හරියන්නේ යතුරු තියෙනවා. ඊට පස්සේ තියෙන අදාළ කාමරයට ගිහිල්ලා යතුරු අරගෙන ලීවරේ ගන්න. ඔන්න ගයිස් මම ආව රතු පාට ප්‍රදේශයට. දැන් මේකේ තියෙනවා රතු පාට හරි නිල් පාට හරි යතුරුක් තියෙනවා. දැන් මේකේ බැරි වෙලා රතු පාට තිබ්බොත් අපිට රතු පාට දොර අරගන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. දැන් මේ යක්කු ඉන්නව නේද? ඒ යක්කු ගයිස් අපිව මරනවා. හොඳේ. මරනකොට කොහොම යක්කු. හැබැයි අපි මේ මේසයක් අස්සට ගියාම යක්කු මරන්නේ අපිව. මේක පාත් වෙලා ඉද්දි. ඔන්න ගයිස් යක්කු ආයි දෙන්නෙක් ආවා. ඔය පේනද ගයිස්? දැන් තියෙන ගයිස් අපිට යන්න. දැන් චුට්ටක් ගයිස් තියෙන චෙක් කරලා බලන්න හැමදේම යතුරු තියනවද කියලා. මේ තියෙන ගයිස් දොර ඔන්ට පේන ඇති ගයිස්. ඒ කියන්නේ රතු පාට කාමරේට හරියන දොර කියන්නේ යතුරු තියෙනවා. එහෙමයි තියෙන්නේ ගයිස්. දැන් මේ ටික චෙක් කරලා බලනවා ගයිස් යතුරු තියෙනවද කියලා. ලේසියිනේ ගයිස්. ලැග් වෙනවා නිකන්. මේක ප්ලේ කරන්නේ මගේ ෆෝන් එකේ නෙමෙයි තාත්තගේ ෆෝන් එකේ. අන්න ගයිස් රතු පාට කී එක හවුණා. ඒ කියන්නේ දැන් අපිට රතු පාට දොර අරින්න පුළුවන්. ඔය තියෙන්නේ යකා බීට් රෙඩ් කී ගත්තා. දැන් තියෙන්නේ ගයිස් අපිට රතු පාට ප්‍රදේශයේ තිබ්බ දොර ගාවට යන්න. දැන් ගයිස් අපි යන්නේ එතනට. චුට්ටක් ලැග් වෙනවා ගණන් ගන්න එපා. ඔය තියෙන්නේ ගයිස් දැන් අපිට කී ගන්න හරි අරගත්තට පස්සේ මේ වගේ පියුස් එකක් හවු වෙනවා. ඒ පියුස් එක ගන්න. එතකොට පියුස් 1 තියෙනවා. පියුස් 3ක් හොයාගන්න තියෙනවා. අපි තාම අරන් තියෙන්නේ එකයි. යා කරපැත්ත ඉන්නවා ගයිස් පේනවා ඇති. කැඩි කැඩි ඔය ගයිස් මට පෙන්නන්නේ. ඒකයි ප්‍රශ්නේ. අනේ යනවා ගයිස් යකා. යනවා ගයිස් අන්න ෂේප් එක යනවා යකා. අපිට දැන් තියෙන්නේ ගයිස් කොළ පාට කාමරේට හරි නිල් පාට කාමරේට හරි දැන් යන්න. හරි ගයිස් ඕගොල්ලෝ මාව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ගයිස් මෙන්න මේ යකා මෙතන හිටගෙන ඉන්නවා. යකා කෑම තමයි මුට තේරෙන්නේ. අක්කා සීන් එකක් ඉන්නේ නැති උඩ. කොයි ලැග් වෙනවා. ෂේප් එක යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙට යන්න ඕන. මේ තියෙන නිල් පාට පැත්ත. අම්මට ග්‍රීන් ට්‍රී එක හවුණා. ඔන්න ග්‍රීන් කී එක හවුණා. ඒ කියන්නේ මේ කොළ පාට පැත්තට ගිහිල්ලා අපිට දොර අරගෙන පියුස් එක ගන්න පුළුවන්. ඒත් මං දැන් යන්නේ නැහැ පියුස් එක ගන්න. මම ගයිස් දැන් නිල් පාට පැත්තට ගිහිල්ලා චුට්ටක් චෙක් කරන්න කියලා මේ ආවේ. නිල් පාට කී එක හවුවේද කියලා එහෙම යන්න තියෙන්නේ. මේ තියෙන ගයිස් නිල් පාට ප්‍රදේශයේ තියෙන දොර. අපේ නිල් පාට කී එක අහුන්නේ නැහැ නේ ගයිස්. අපි දැන් නිල් පාට කී එක හොයන්න ඕන. එහෙනම් ගයිස් තියෙන්නේ නිල් පාට ප්‍රදේශයේ නැත්තම් තියෙන්නේ කොහොමත් කොළ පාට ප්‍රදේශයේ. අපි කොළ පාට පැත්තට ගියේ නෑනේ.
දැන් අපිට යන්න තියෙන්නේ කොළ පාට පැත්තට. අප්පට ගයිස් අනේ යකා එනවා දුවපන් ආවොත් ඉවරයි. අර පොදුම වේගකින් එන්නේ ගයිස්. හරි ඉවරයි මං ඉවරයි. හරි ගයිස් ඉතින් ආයි ආවා. දැන් අපි ගත්ත පියුස් එක තියෙන එක මෙතනින් දැම්මා. දැන් ආයි යන්න තියෙන්නේ ගයිස්. මේ පිටරට උන් පිස්සෝ වගේ කෑ ගහනවා බෝ ගාලා ඒව ගණන් ගන්න එපා. මගේ අතේ සද්දත් ඇහෙනවා ඇති ඒව ගණන් ගන්නත් එපා. හරි ගයිස් ඕගොල්ලන්ට පේනවා ඇති අපේ යාළුවෙක් කන්න මේසස්සේ ඉන්න. මේ තියෙන ගයිස් කොළ පාට පැත්ත. දැන් ගයිස් අපිට තියෙන්නේ කොළ පාට පැත්තේ දොර අරගෙන පියුස් එක ගන්න. හරි ගයිස් අපි ආව කොළ යකෙක් ඉන්නවා ගයිස්. අයියෝ මොනකයි ප්‍රශ්නේ ගයිස්. හරි මාව මරුවා ගයිස්. හරි ගයිස් අපි කොළ පාට ප්‍රදේශයට ආයෙ ආවා. මේ යාළුවේ මාත් එක්ක ආපු යාළුවා එයා මැරුණා. මේක මැරුණට පස්සේ ගයිස් ඇඩ් ප්ලේ බලලා තමයි එන්නේ වෙන්නේ. එතකොට එපා වෙනවා ගයිස්. ඇඩ් කට් කර තමයි එන්නේ. හරි ගයිස් අන්න අපි දෙවෙනි පියුස් එකක් දැන් හොයා ගත්තා. දැන් තියෙන්නේ ගයිස් අන්තිම පියුස් එක. දැන් ගයිස් අපේ රතු පාට පැත්තයි නිල් පාට පැත්තයි බැලුවා නිල් පාටේ අතුරු තියනවද කියලා. තිබ්බේ නෑ. ඒ කියන්නේ කොළ පාට පැත්තේ තමයි තියෙන්නේ. අන්න ගයිස් නිල් පාට කී එකක් තාවුණා අපිට දැන්. දැන් ගයිස් තියෙන්නේ අපේ නිල් පාට කී එකේ අර නිල් පාට ප්‍රදේශයේ තිබ්බ දොර අරගන්න. හරි ගයිස් අපි නිල් පාට ප්‍රදේශයට ආවා. දැන් තියෙන්නේ දොර අරගන්න. මේ තමයි ගයිස් මට මතක හැටියට ඔය දොර තිබ්බේ මේ පැත්තේ. අපිට යන්න තියෙන්නේ මෙහෙට. මේ තියෙන්නේ ගයිස් දොර. දැන් අපිට ඒක අරගන්න තියෙන්නේ. අරගත්තට පස්සේ මේ පියුස් එක ගත්තට පස්සේ ගයිස් තියෙන්නේ අපි පටන් ගත්ත තැන තියෙන්නේ. එතනට යන්න. එතනට ගියාට පස්සේ අර පියුස් ඉතුරු දෙක දාන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියන්න ඕන ගයිස් කට්ටියත් එක්ක ගහනවා නම් ගයිස් ඒ කියන්නේ ටීම් එකකින් ඉන්න මුළු ටීම් එකම මචං එන්න ඕන ඊළඟ ලෙවල් එකට යන්න. ඒ හින්දා මම විතරක් තනියෙන් ගියා කියලා ඊළඟ ලෙවල් එකට යන්නේ නැහැ. මුළු ටීම් එක ඉන්න ඕන. තනියෙන් යන්න ඕනේ නම් සිංගල් ප්ලේ තමයි ඉතින් ප්ලේ කරන්න වෙන්නේ ඔයගොල්ලන්ට. හරි ගයිස් අපි අර නිල් පාට පැත්තෙන් පැනගෙන ආවා යක්කුන්ගෙන් බේරිලා. දැන් තියෙන ගයිස් අතනට පියුස් දෙක දාන්න. පියුස් දෙක දැම්මට පස්සේ ගයිස් දැන් දොර ගාවට ගියාට පස්සේ find the exit කියලා එකක් එනවා. ඔන්න දොර ගාවට ඔය තිබ්බේ exit has been find. අද ඉංග්‍රීසියෙන් තියෙනවා මන් දන්නේ නැහැ. දැන් ගයිස් මට තනියෙන් යන්න බෑ. පේනවනේ මට තනියෙන් යන්න බෑ. අන්න ගයිස් අරු යකෙක් ගේන පුදුමාදයක් වුණා මුණා. මාත් මරයි දන්නේ. අරින් ඉවරයි. හරි ගයිස් ආයි පාරක් ආවා. දැන් අපි පියුස් 3 දාලා තියෙන්නේ 4. මේ කට්ටිය එන්න ඕනේ මෙතනට. මේ කට්ටිය එන්නේ නෑනේ. එන්න කට්ටිය එන්න. දැන් යන්න ඕන වෙලා. හරි. දැන් අනිත් කෙනා එන්නත් ඕන මෙතනට. එයා එන්නේ ඉතින් හරි. හරි ගයිස්. අදට මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා ගයිස්. ඒක ගැන මේක දැන් ගයිස් තියෙන්නේ පටන් ගත්ත ගමන් භීෂණේ. එනවනේ ගයිස්. පටන් ගත්ත ගමන් භීෂණේ තියෙන්නේ. එන ගයිස් අදට මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. හැමෝටම good bye.